සාදරයෙන් පිළිගන්නවා අදත් හවුටුඩු YouTube channel එකට. හිතන්න එක මොහොතකින් කිනම් හෝ රටක මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි දහස් ගණනක් අතුරුදහන් වෙන්න පුළුවන්ද? ඔබ කවදාද හිතලා තියෙනවද මෙහෙම දෙයක් වෙන්න පුළුවන්? ඉස්සර වගේ බැංකුව ඇතුළට ඇවිල්ලා කොල්ල කන කාලේ දැන් ඉවරයි. ඒක ඕල්ඩ් version. කීබෝඩ් ලෝකේ දැන් ඉන්නේ කීබෝඩ් හීරෝස්ලා. ලෝකේ හොල්ලන ඩිජිටල් මංකොල්ලකාරයෝ දැන් ඉන්නේ. ඔබ දන්නවද මෑතකදී ලංකාවටත් මේ වගේම ඩිජිටල් කීබෝඩ් හීරෝස් ලගෙන් ලොකු පහරක් කෙල්ලෝ නැත්තම් මංකොල්ල කෑමක් සිද්ධ වුණා. අද අපි කතා කරමු ලෝකෙට වගේම ලංකාවට සිද්ධ වුණ රාජ්‍ය මංකොල්ලයන් ගැන. ඉතින් අද අපි කතා කරන්නේ ලෝකයේ රාජ්‍ය මට්ටමේ බැංකු පද්ධති සහ අමාත්‍යාංශ ඉලක්ක කරලා ඩොලර් මිලියන ගණන් මුදල් හොරකම් කරපු බරපතල සිදුවීම් හතරක් ගැන. විශේෂයෙන් මේ අතර ලංකාවද ඉහළම තැන ඉන්නවා. මේ සඳහා පාවිච්චි කරපු ඒ අදෘශ්‍යමාන තාක්ෂණය මොන වගේ එකක්ද? මේ හැම මංකොල්ලයකටම පොදු රහසක් තිබුණා. ඒ රහස මොකක්ද? ඒ සියල්ල දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න. මේ වීඩියෝ එක බලන ඔයාලට තේරෙවි කොතනද මොන හේතුව හින්දාද අපේ පද්ධති ඒ වගේම ලෝකයේ පද්ධති අනාරක්ෂිත වුණේ කියලා. මුලින්ම ලෝකය ගැන අපි කතා කරමු. චිලි රාජ්‍යයේ බැංකුවකට එල්ල වූ ප්‍රහාරය 2018 මෙය ඉතාමත් සැලසුම් සහගත මංකොල්ලයක් වගේම හැකර්වරු මුලින්ම බැංකුවේ අවධානය වෙනම පැත්තකට යොමු කරනවා. ඒ කියන්නේ බැංකුව ඇතුළ රින්ගන්න අවධානය වෙනස් කරනවා IT පද්ධති සැලසුම් කරුවන්ගේ. එහෙම නැත්නම් ආකිටෙක්චර්ස්ලා. පරිගණක පද්ධති දහස් ගණනක් මුලින්ම වෛරස් එකක් පතුරවනවා. ඒ පැතිරීම නිසා ATM මැෂින් පවා වැඩ කළේ නැහැ. බැංකුවේ IT අංශය මේ ප්‍රශ්නේ විසඳන්න උත්සාහ කරන අතරතුර හැකර්වරු තමන්ගේ වැඩේ පටන් ගත්තා. හැකර්වරු රහසින්ම බැක්එන්ඩ් පද්ධති හරහා ඇතුළු වෙලා ඩොලර් මිලියන 10ක් හොරකම් කළා. මේ චිලි රාජ්‍ය මේ ඉක්වදෝරයේ මංකොල්ලය. මෙහිදී හැකර්වරු බැංකුව අතර පවතින මුදල් හුවමාරු කරන SWIFT පද්ධතියේ තියෙන දුර්වලතා තමයි පාවිච්චි කරේ. මේ විදිහට පාවිච්චි කරලා ඩොලර් මිලියන 12 හොංකොං වල බැංකු ගිණුම් වලට මාරු කරගත්තා. ලෝකයේ ඕනෑම ආරක්ෂිත පද්ධතියක් හැක් කළ හැකි බව මේන් තහවුරු වුණා. ඊළඟට බංග්ලාදේශ මහ බැංකුව කොල්ලේ 2016 තමයි මේක උනේ. මේ ලෝක ඉතිහාසයේ විශාලතම සයිබර් මංකොල්ලයක් ලෙස සැලකෙන අතරම ඔවුන්ගේ ඉලක්කය වුණේ ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් බැංකුවේ තිබුණු බංග්ලාදේශයට අයිති ඩොලර් බිලියන ගණනක් හොරකම් කිරීම. ඔවුන් සාර්ථකව ඩොලර් මිලියන 81ක් පිලිපීනයේ කැසිනෝ හරහා මාරු කරගත්තා. නමුත් ඉතිරි ඩොලර් මිලියන 950 මාරු කිරීමේදී වෙච්ච සරල අකුරක වැරැද්දක් නිසා මේ බැංකු නිලධාරීන්ට සැකසිතීමෙන් සම්පූර්ණ ඩොලර් මිලියන 950ම බේරගන්න පුළුවන් වුණා. මොකක්ද මේ වැරැද්ද? ඩොලර් මිලියන 950 මාරු කිරීමේදී ෆවුන්ඩේෂන් යන වචනයට ෆැන්ඩේෂන් කියන වැරදි අකුර නිර්මාණය කළා. ඒ කියන්නේ ඕ වෙනුවට ඒ භාවිතා කරලා තිබ්බා. මෙන්න මේ හේතුව නිසා බැංකු නිලධාරීන්ට සැකසිතීමෙන් ඩොලර් මිලියන 950ක පාඩුව මේ විදිහට බංග්ලාදේශයෙන් බේරුණා. අපි දැන් කතා කරමු ලංකාව ගැන. මේ මෑතකදී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ කෝටි 800ක මංකොල්ලයක් වුණා. මේ කෝටි 800 බෑග් වල දාගෙන ගිය හොරකමක් නෙමෙයි. මේ හොරකම සිද්ධ වුණේ ලංකාවේ රාජ්‍ය ආයතනයක් ඉලක්ක කරලා සිද්ධ වුණු විශාලතම මංකොල්ලේ විදිහට. සිදුවීම සිද්ධ වුණේ 2026 මුල් භාගයේදී ලංකා රජයේ ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු තිබූ ඩොලර් මිලියන 2.5ක නැත්නම් රුපියල් කෝටි 800ක ණය වාරිකයක් තිබුණා. හැකර්වරු මුදල් අමාත්‍යාංශ පද්ධතියට ඇතුළු වී ඕස්ට්‍රේලියානු බැංකු ගිණුම් අංකය වෙනුවට ඔවුන්ගේ රහසිගත විදේශ ගිණුම් අංකයක් ඇතුළත් කර තිබුණා. සමහර විට මේක නිලධාරීන්ගේ නොදැනුවත් බව, නිලධාරීන්ගේ තිබුණු වගකීම් විරහිතභාවය නිසා මේ වගේ මුදල් මාරුවීමක් සිද්ධ වුණා වෙන්න පුළුවන්. ජනවාරි මාසයේදී මුදල් ගෙවා තිබුණත් එම මුදල් ඕස්ට්‍රේලියාවට ලැබිලා නැහැ කියලා. ඉතින් විශේෂයෙන්ම විපක්ෂයේ චෝදනා කරන්නේ මෙය හුදෙක් සයිබර් ප්‍රහාරයක් නොව රජයේ ඉහළ පෙළේ පිරිසකගේ සම්බන්ධතාවයක් ඇති සැලසුම් සහගත වැඩක් බවයි. කෙසේ වෙතත් තාක්ෂණය ගැන නොදන්නා නිලධාරීන් මෙවැනි සංවේදී පද්ධති හැසිරවීම මෙවැනි විනාශයන්ට මඟ පාදන බව මෙම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයේ සිදුවුණු මෙම සයිබර් ප්‍රහාරය මගින් ඉතාමත් හොඳින් පෙනී යන කරුණු. මෙහිදී අපට ගත හැකි පාඩම් මොනවාද? මෙවැනි මංකොල්ලයන් රාජ්‍ය පද්ධති වලට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ඔබත් මමත් බදු ගෙවන අපිටත් බලපාන්න පුළුවන්. සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. මුලින්ම දුර්වල මුරපද. ලෝකයේ වැඩිපුරම හැක් වන 1 2 3 4 5 6 වෙන ලේසි පාස්වර්ඩ් පාවිච්චි කිරීම පළවෙනිම වීක් පොයින්ට් එක. දුර්වල මුරපද පාවිච්චි කිරීම. 2. පෞද්ගලික තොරතුරු ඔබේ නම, දුරකථන අංකය හෝ උපන් වර්ෂ පාස්වර්ඩ් ලෙස යොදා ගැනීම නිසා ඒවා ලේසියෙන් ගෙස්ට් කරන්න පුළුවන්. මේ නිසා තමන්ගේ පද්ධති අනාරක්ෂිත වෙන්න පුළුවන්. සමාජ මාධ්‍ය සැබැදි ලින්ක්, ඒ කියන්නේ සමාජ මාධ්‍ය හරහා Facebook හරහා, WhatsApp හරහා, Telegram ඕනම සමාජ මාධ්‍යයක් හරහා සැක කටයුතු ලින්ක් ක්ලික් කිරීමෙන් සහ OTP අංක අන්‍යයට ලබා දීමෙන් ඔබ
සියලු දෙනාගේම මුදල් තොරතුරු අනාරක්ෂිත වීමක් සිදු විය හැකියි. ඔබ මහන්සියෙන් හම්බ කරපු සල්ලි ආරක්ෂා කර ගැනීමට සෑම විටම බුද්ධිමත් වෙන්න. මොකද හැකර් කෙනෙක් ඕනම අවස්ථාවකදී ඕනම විදිහකින් තමන්ගේ තොරතුරු තමන්ගේ මුදල් භාවිතා කිරීම හොරකම් කිරීම සිදු කළ හැකියි. මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් මගේ channel subscribe කරලා තියන්න. තවත් මේ වගේ වීඩියෝ ඉදිරියේදී බලා ගන්න පුළුවන්. ස්තුතියි.